Hey everyone, welcome back to my channel. Today we are trying something new. It's a street food review in London. අද අපි යන්නේ ලන්ඩන් බරෝ මාකට් එකට. අපේ අද බජට් එක පවුන් 100යි. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අමතක නොකර අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න දැන්ම. මෙතන තමයි බරෝ මාකට් එකේ එන්ට්‍රන්ස් එක. දැන් අපි ඇතුළට යන්න තමයි හදන්නේ. මේක ඇතුලේ මේන්ලිම තියෙන ස්ට්‍රීට් ෆුඩ් ෂොප් තමයි. ඊට අමතරව චීස් ෂොප්, වයින් ෂොප්, ෆ්ලවර් ෂොප්, ගොඩාක් ෂොප් තියෙනවා මේක ඇතුලේ. මුලින්ම අපි try කරන්න යන්නේ මෙහි ගොඩක් කන්න කැමති කෑම. strawberry with chocolate sauce. මෙතන තියෙන ස්ට්‍රීට් ෆුඩ් ෂොප් වලින් මං හිතන්නේ ගොඩක්ම බිසි වෙන තැනක් තමයි මෙතන. මෙතන ස්ට්‍රෝබෙරිස් ලක්ෂයකට වැඩිය තියෙනවා. මම මෙච්චර ස්ට්‍රෝබෙරිස් දැකපු පළවෙනි පාර. මේකේ කොස්ට් එක පවුන් 8.50යි. Guys, it's very tasty. ඇත්තටම මේක කන එක නවත්ත ගන්න බැරි තරම් රසයි. ඔයාලා මෙතෙන්ට આવොත් මේක try කරන්න ඕනි කෑම එකක්. දැන් අපි try කරන්න යන්නේ most famous food in the UK. Fish and chips. මේක quite expensive. අපිට මේකට වියදම් වුණා පවුම් 15.95. ඒ වුණාට මේකේ ලොකු පෝෂන්යක් තියෙනවා. මං හිතන්නේ ඒක worth it. යාළුවනේ අපිට හොඳ ටේස්ට් කෙනෙක් හම්බුණා මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. ඔයාලා හිතන්නේ කවුද මේ ටේස්ට්? ටේස්ට් කෙනෙක්? ඔන්න බලා ගන්න අපේ ටේස්ට් කවුද කියලා. මෙතන තියෙන ෆිෂ් ඇන්ඩ් චිප්ස් කඩේ හින්දා ගොඩක් අය චිප්ස් කන්නේ මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් මෙයාලා පුරුදු වෙලා ඉන්නවා එන අයගෙන් චිප්ස් ඉල්ලගෙන කන්න. මම කාලා තියෙන ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක මට ඇත්තටම මේක ගොඩක් රෙකමන්ඩ් කරන්න බෑ. මම මේක රේට් කරනවා 7 out of 10. ඔයාලට මං හදපු ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක බලා ගන්න පුළුවන් මේ ලින්ක් එක ක්ලික් කරලා. ගයිස් මේක ගොඩක් ලොකු මාකට් එකක්. මෙතන කෑම කඩ, ඇවිදින්න තැන්, බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලත් ලන්ඩන් එනවා නම් මේ තැන මිස් කරන්න එපා. ඇත්තටම යාළුවනේ අපි දැකපු විදියට මේක තමයි මාකට් එකේ තියෙන බිසීම ෂොප් එක. මෙතන මේන්ලිම හැදෙන්නේ මේන් ෆුඩ්ස් තමයි. අපිත් කිව් එකේ ඉඳලා තමයි කෑම ගත්තේ. මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් ටයිගර් ප්‍රෝන්, අනිත් එක ලොබ්ස්ටර්. අපි ඇත්තටම චූස් කරේ ටයිගර් ප්‍රෝන් එක. මේක ටිකක් ලොකු පෝෂන් එකක්. මේකේ තියෙනවා ටයිගර් ප්‍රෝන්ස්, මසල්ස්, චිකන්, ග්‍රීන් පීස්, රිසෝටෝ. ඇත්තටම මේක හොඳ රහට තියෙනවා. ඔයාලට කන්න තිබ්බනම් හොඳයි. ඒකට අපිට උනා පවුම් 24ක්. හැබැයි ඒක ලොකු පෝෂන් එකක්. Our next stop is donut shop. අපිට එතන බලා ගන්න පුළුවන් live donut හැදෙන හැටි. දකින්නකොටම අපිට පේනවා ඒක කොච්චර රස ඇතිද කියලා. ඔයාලා බරෝ මාකට් එනවා නම් මේ තැන මිස් කරන්න එපා. ගයිස් මෙතන එක ඩෝනට් එකක ප්‍රයිස් එක වෙනවා පවුම් 4.50. අපි ගත්තේ ක්‍රීම් බුලි ඩෝනට් එකක්. ඇත්තටම මේක මාර රසයි යාළුවනේ. ඔයාලත් කාලා බලන්න. අපි ඊළඟට try කරන්න යන්නේ drinks. අපි ඒක ගත්තේ මෙන්න මෙයාගේ කඩේ. අපි යාගෙන් අහලා දැනගත්තා මේකේ මොනවද තියෙන්නේ කියලා. මම ගත්ත drink එකේ තියෙන්නේ blueberry, cashew nut, coconut water, hazelnut ඒ වගේ ඒවා තමයි. ඒකේ නම nature blue. මම එතනින් ගත්තේ mango smoothie. ඇත්තට මේකේ natural taste එකක් තියෙනවා. අපිට එක drink එකකට cost එක උනේ pound 4.70. So, we have tried amazing street food from London Borough Market and our target is £100. Now is only £70, not too bad all. My favorite drink is today Nature Blue drinks. That's really amazing drink. And if you love this video, don't forget to like, subscribe and comment me what you want to see next. See you in the next video. Bye.